Hi everyone, welcome to our Luxury Sri Lanka YouTube channel. ඉතින් අද වීඩියෝ කරන් ටිකක් සුවිශේෂයි. මොකද අද අපි ඔයාලට full package එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මොකක්ද ඒකේ තේරුම නේද? ඔව්. ඒ තමයි අද අපි ඔයාලට රිවිව් කරන්නේ ගෙවල් දෙකක්ම පෙන්නනවා. ඉතින් ගෙවල් ගන්න කැමති අයට ගෙවල් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඩමක් හොයන කට්ටියට ඉඩම් ප්ලොට්ස් කිහිපයකුත් අද අපි අරන් අවිත් තියෙනවා. අද අපි ඇවිල්ලා තියෙන්නේ කොහෙටද? අපි ඇවිත් තියෙන්නේ කැලණියට. ඉතින් විස්තර ටික අපි ගෙදර ඇතුළට ගිහිල්ලා කියන්න. නිවසේ සුන්දරත්වය හැමදාමත් වගේ එළියෙන් ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ වගේ තමයි ගෙදර ලුක් එක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම බොක්ස් මොඩල් එකකට තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. නිවසට එන්ටර් වෙන ඇක්සස් රෝඩ් එක ඔයාලට මේ වගේ බලා ගන්න හැකියාව තියෙනවා. ගෙදර ඇක්සස් රෝඩ් එකෙන් පස්සේ ඔයගොල්ලෝ ගෙදරට එන්ටර් වෙද්දි මේ විදිහට තමයි ඔයගලන්ට මේන් ගේට් එක තියෙන්නේ. ඉතින් මේ වගේ ස්ලයිඩින් ගේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ගේට් එකෙන් ඇතුල් වුණාට පස්සේ ඔයගලන්ට ෆ්‍රන්ට් ගාඩන් ඒරියා එක මෙන්න මේ පැත්තෙන් තමයි තියෙන්නේ. හරි. මේ නිවස පර්චස් 6ක තමයි ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ලොකේෂන් එක ගැන මම තව චුට්ටක් විස්තර කිව්වොත් කැලණිය නගරයට එහෙම නැත්නම් කැලණි කැම්පස් එකට විනාඩි 10ක් වගේ ඇතුළත ළඟා වෙන්න පුළුවන්. ඊට අමතරව කඩුවෙල ටවුන් එකට කඩුවෙල හයිවේ එකටත් විනාඩි 10කින් වගේ යන්නත් පුළුවන්. ඉතින් අපි අනෙක් පැත්තෙන් ගත්තොත් කිරිබත් ගොඩට එහෙම නැත්නම් බත්තර මුල්ලට අන්න ඒ වගේ හැම තැනකටම ළඟා වෙන්න පුළුවන් හරි කන්වීනියන්ට් ලොකේෂන් එකක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේකේ පර්චස් 6ක් තියෙනවානේ. මේ ඒරියා එක තමයි පාකින් ඒරියා එක. මෙතන වාහන දෙකක් නවත්තන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ පැත්තේ තමයි අපේ කිසිම බ්ලයින්ඩ් ඩෝර් එකක් නැහැ. ඔයගලන්ට මේ පැත්තෙන් ගෙදර බෑක්යාඩ් ඒරියා එකට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. නිවසේ මේන් ඩෝර් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් හොඳ හයිට් එකක් තියෙන දොරක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක මහෝගනී දැවයෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. යන් ඇතුළට. වෙල්කම්. ඉතින් මේ සුන්දර හුරුබුහුඩි නිවසේ ලිවින් ඒරියා එකේ තමයි අපි දැන් ඉන්නේ. ඔයාලට පේන ගේ ඇතුළට ආවහම සම්පූර්ණයෙන්ම සුදු පාටින් සහ දැවයෙන් තමයි මේ ගෙදර කලර් වෙලා තියෙන්නේ. ඉතින් හොඳ එළියක් ගේ ඇතුලේ තියෙනවා. ලිවින් ඒරියා එකට ආවහම පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ ස්ටෙයා කේස් එක මේ පැත්තෙන් තියෙනවා. ඉතින් ස්ටෙයා කේස් එකත් එක්ක මෙතන පල්ලෙහා ඔයගොල්ලන්ට පොඩි කබඩ් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ගේ ඩයිනින් ටේබල් එක ප්ලේස් කරගන්න මම හිතනවා මේ ඒරියා එකත් ඔයගොල්ලන්ට යූස් කරන්න හැකියාව තියෙනවා. හරි. මේ ගෙදර කාමර 3ක් තියෙනවා. ඉතින් අපි පල්ලෙහා ෆ්ලෝ එකේ දැන් ඉන්නේ. පල්ලෙහා ෆ්ලෝ එකේ තියෙන බෙඩ්රූම් එක මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් නිවසේ හැම කාමරයකම AC එකක් සහ ෆෑන් එකක් ෆික්ස් කරලා තියෙනවා. චූටි හුරුබුහුඩි පෑන්ට්‍රි එකක් තමයි ඔයාලට මේ නිවසේ තියෙන්නේ. ඉතින් දැවෙන් තමයි මේ පෑන්ට්‍රි එක නිමා වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ වගේ තමයි කබඩ්ස් වල ලුක් එක තියෙන්නේ. ඉතින් මහෝගනී දැවෙන් තමයි මේ කබඩ්ස් නිමා වෙලා තියෙන්නේ. ඉතින් ගෙදර බාත්රූම්ස් දෙකක් තියෙනවා. අපි ඉන්න පල්ලෙහා ෆ්ලෝ එකට තියෙන වොෂ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ. අපි මීට කලින් පොඩ්ඩක් දැකලා නැති ඩිසයින් එකක ටයිල් එකක් තමයි තියෙන්නේ. ටිකක් කලර්ෆුල් ටයිල් එකක්. ඒ වගේම සින්ක් ඒරියා එක මෙන්න මේ පැත්තට තමයි තියෙන්නේ. ගෙදර බෑක්යාඩ් ඒරියා එකට ඔයගලන්ට මෙතනින් එන්ටර් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ පැත්තේ ඔයගලන්ට තව ගේට් එකකුත් තියෙනවා එළියට යන්න. මේ නිවස ඉදි කරලා තියෙන්නේ MN Homes වෙතින්. වසර 17ක් පුරාවට විශ්වාසයෙන් රැඳිය ආයතනයක් තමයි MN Homes කියලා කියන්නේ. ඉතින් ඔයගලන්ට මේ නිවස වගේම අපි පෙන්නන එහා පැත්තේ ගෙදරත් ඔයාලට මිලදී ගන්න පුළුවන්. කැමති නම් මේ ඒරියා එකේ තියෙන, කියන්නේ මෙතන තියෙන ඉඩම් මිලදී ගන්නත් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් ඔයාලා කරන්න ඕනේ මම මෙතන පල්ලෙහා දාලා තියෙන MN Homes contact number එකට ඉක්මනට කෝල් එකක් දෙන එක. එහෙනම් යන්න අපි උඩට. දැවෙන් නිමා වෙච්ච පඩිපෙලක් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් අපි පඩිපෙල නැගගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ නිවසේ ලිවින් ඒරියා එකට. ඉතින් උඩ තට්ටුවේ ලිවින් ඒරියා එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේකත් සම්පූර්ණයෙන්ම සුදු පාටින් සහ අර දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. අපි වහලේ ගැන කතා කරොත් මේ වගේ ෆිනිෂින් රූෆ් එකක් තමයි තියෙන්නේ. මං කියවනේ කාමර 3ක් මේ ගෙදර තියෙනවා කියලා. ඉතින් මේ පැත්තට ආවම ඔයගලන්ට එක බෙඩ්රූම් එකක් තියෙනවා. ඔව්. ඒකෙත් ඔයාලට ෆෑන් එකක් වගේම AC එකක් ෆික්ස් කරලා තියෙනවා. ඒ වගේම
ෂා හරි ලස්සන view එකක් තියෙනවා. අන්න අර පැත්තෙන් කැලණි ගඟ තියෙන අර හාවෙක් පැනගෙන යනවා. මම හිතන්නේ ඔයගලන්ට පේන්නේ නැති වෙයි. අපි කතා කරන ඉතුරු නිවහන තමයි යන්න අර තියෙන්නේ. ඉතින් ඒකෙත් අපි ඔයගලන්ට වීඩියෝ එකක් කරනවා. ඔයගලන්ට කැමති නම් මේ නිවස වගේම ඒ නිවසත් මිලදී ගන්න හැකියාව තියෙනවා. අපි එහෙනම් යන් ඇතුළට. මෙතන හරිම සනීපයි. ගඟ කිට්ටුව තියෙන හින්දා මාර හුලම් පාරක් යනවා. ඉතින් බෙඩ්රූම් එකේ ඉන්න කට්ටියට සනීපෙට හුලම් වැඩි වෙදි නිදා ගන්න හැකියාව තියෙනවා. මේ තියෙන්නේ 3 වෙනි කාමරේ. ඉතින් මේ කාමරෙත් ඔයාලට ඉස්සරහින් බැල්කනි එකක් තියෙනවා අපි කලින් හිටපු පාර පැත්තට. ඒ වගේම මේ හැම කාමරයකටම මම කලින් කිව්වා වගේ AC එකක් සහ ෆෑන් එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් මේකෙත් හොඳ බැල්කනි ඒරියා එකක් තියෙනවා. අපි එතනට යන්න මෙන්න මෙතනින් ඔයාලට එන්න වෙන්න පුළුවන්. ගොඩාක් හොඳ ස්පේස් එකක් මේ බැල්කනි ඒරියා එකේ තියෙනවා. ඉතින් අපි කලින් හිටපු පාර පැත්තට තමයි මේ බැල්කනි එක ෆේස් කරලා තියෙන්නේ. ඉතින් හවසට තේ එකක් බොන්න, එහෙම නැත්නම් යාළුවොත් එක්ක පොඩි chat එකක් දාන්න, නිවසේ කට්ටියත් එක්ක නිදහසේ ඉන්න මේ ඒරියා එක හොඳයි. හැබැයි මීට වඩා හොඳ ඒරියා එකක් තියෙනවා. ඒක තමයි මේ නිවසේ මම ආසම තැන. එහෙමනම් දැන් ඔයගොල්ලන් එතනට එක්කයි යන්න. එතනට එක්ක යන්න කලින් මේ උඩ තට්ටුවට තිබ්බ වොෂ්රූම් එක තියෙන්නේ මෙන්න මේ සයිඩ් එකේ. සම්පූර්ණයෙන්ම ක්‍රීම් කලර් එකකින් තමයි මේ වොෂ්රූම් එක නම් ඩිසයින් වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් මං සූදානම් වෙන්නේ මේ ගෙදර මම ආසම තැනට ඔයාලව එක්කයි යන්න. ඉතින් අපි මේ විදිහට පඩිපෙලේ තමයි එතනට යන්න ඕනේ. මේ තමයි මේ නිවසේ මම ආසම තැන. මොකද නිස්කලංක පරිසරයක නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්ට මෙතන හරි අයිඩිය. ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ පැත්ත බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඉඩම් ඩෙවලොප් කරලා තියෙන්නේ MN Homes ඉතින්. මෙතන පර්චේස් 10 සිට ඉහළට ඔයාලට ඉඩම් මිලදී ගන්න හැකියාව තියෙනවා. හරිම නිස්කලංක පරිසරයක මේ වගේ ලොකේෂන් එකක ඉඩමක් හොයන කෙනෙක්ට නම් ඔයාලට මෙතනින් ඉඩම් ගන්න වගේම මෙන්න මේ ගෙදර වගේම අන්න අර ගෙදර මිලදී ගන්නත් හැකියාව තියෙනවා. පුළුවන්. එතන තියෙනවා පර්චේස් 10ක්. ඉතින් ඒක විස්තර කියන්න මම දැන් එහෙනම් ඔයාලව එතනට එක්කයි යන්න. අපි යමු.